ඔයාගේ ප්‍රොෆයිල් එකේ පල්ලෙහාට ගියාම තියෙනවා become a provider කියලා section එකක්. start earning now click කරන්න. මුලින්ම ප්‍රොෆයිල් පික්චර් එකක් ඇඩ් කරගන්න ඕනේ. මම මෙතන choose photo click කරලා මගේ ප්‍රොෆයිල් පික්චර් එක ඇඩ් කරගන්නවා. ඔයා කැමති නම් මේක crop කරගන්න පුළුවන්. crop කරලා ඉවර වෙලා crop and use click කරන්න. continue click කරන්න. ඔයාගේ name එක මෙතනින් change කරන්න බෑ. ඔයාලට change කරගන්න ඕන නම් ඔයාගේ user account එකට ගිහින් එතනින් ඔයාගේ නම change කරගන්න. එතකොට මෙතනත් වෙනස් වෙනවා. ඊට පස්සේ ඔයා කැමති language එකක් මෙතනින් තෝරන්න. gender එක ඔයා පිරිමි කෙනෙක් නම් male කියලා select කරගන්න. ඔයා ගෑනු කෙනෙක් නම් female කියලා select කරන්න. ඔයාලට පුළුවන් description එකක් add කරන්න ඔයාගේ services ගැන. හැබැයි ඒක optional. එහෙනම් මම මුකුත් මෙතන fill කරන්න යන්නේ නැහැ. continue click කරන්න. ඊළඟට ඔයා සපයන්න බලාපොරොත්තු වෙන සේවාවන් මෙතනින් තෝරන්න. continue click කරන්න. ඔයා සපයන්න බලාපොරොත්තු වෙන සර්විසස් වල ඔයාට තියෙන එක්ස්පීරියන්ස් එක අවුරුදු කීයක්ද කියලා මෙතනින් දාගන්න පුළුවන්. ඊළඟට identity verification required කියලා section එකක් තියෙනවා. එතනින් ඔයාට document එක select කරන්න පුළුවන්. national ID එක නැත්නම් passport එක එහෙම නැත්නම් driving license එක. ඔයා national ID එක හරි driving license එක හරි select කරනවා නම් front side එකයි back side එකයි දෙකම upload කරන්න ඕනේ. ඊළඟට service details portfolio required කියන්නේ ඔයා කලින් කරපු වැඩවල samples මෙතනට අනිවාර්යෙන් upload කරන්න ඕනේ. ඒ වගේම certification required කියලාත් මෙතන තියෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔයා ළඟ තියෙන ඕනේ පිළිගන්න පුළුවන් document එකක් හරි certificate එකක් හරි මේ service එක සපයන්න. උදාහරණයක් විදිහට මම select කරලා තියෙන service එක තමයි hair cuts. ඉතින් මං hair dressing course එකක් කරපු කෙනෙක්. ඉතින් මට පුළුවන් ඒ course එකේ දුන්න certificate එක මෙතනට upload කරන්න. ඊළඟට තියෙනවා මිනිමම් ප්‍රයිස් එකයි මැක්සිමම් ප්‍රයිස් එකයි. මේකෙදි අහන්නේ ඔයා සර්විස් එක සපයන්න අඩුම කීයක් බලාපොරොත්තු වෙනවද? සාමාන්‍යයෙන් ඔයාගේ වැඩිම ගාණ කීයද? මේකෙන් ඔයාගේ සාමාන්‍ය ප්‍රයිස් රේන්ජ් එක ඇඩ් කරන්න. ඒ වගේම ඔයාට මේක ඕන වෙලාවක චේන්ජ් කරගන්න පුළුවන් ඔයාගේ account එකෙන්. ඊළඟට තියෙනවා previous work එහෙම නැත්නම් portfolio එක. ඔයාට මෙතනට පුළුවන් ඔයා කලින් කරපු වැඩවල photos නැත්නම් videos upload කරගන්න. samples customer කෙනෙක්ට බලන්න පුළුවන් විදිය හදපු හොඳ වීඩියෝ එකක් YouTube දාලා තිනවා නම් ඔයාට ඒ link එක උනත් මෙතනට දාගන්න පුළුවන්. මම මගේ certificate එකත් මෙතනට upload කරගන්නවා. ඊළඟට මම සිලෙක්ට් කරපු අනිත් කැටගරි එකත් මම මේ විදිහට ෆිල් කරගන්නවා. මම සිලෙක්ට් කරලා තියෙන්නේ mental health coaches. මේ කැටගරි එකට ඔයාලට පේනවා portfolio එහෙම නැත්නම් previous work optional. ඒ කියන්නේ අනිවාර්ය නැහැ. ඔයාලට කලින් කරපු වැඩවල samples තියෙනවා නම් මෙතනට upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් කමක් නැහැ. මේක අනිවාර්ය නැති නිසා continue කරන්න පුළුවන්. මේ කැටගරි එකටත් professional certification required කියලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයා මෙතන upload කරන්න ඕන ඔයාට තියෙන qualification එක මොකක්ද කියලා මේ කැටගරි එකට register වෙන්න. මම එතනටත් මගේ certificate එකක් upload කරගන්නවා. මම select කරපු අනිත් කැටගරි එක තමයි social media post design. මේකෙදි ඉල්ලන්නේ portfolio එක විතරයි. ඒ කියන්නේ ඔයා කලින් කරපු වැඩවල samples විතරයි මෙතනට දාන්න ඕන. මම මෙතනටත් මගේ කලින් design කරපු post වගේක් තියෙනවා. ඒ ටික මෙතනට upload කරගන්නවා. ඊට continue to location click කරන්න. service location වල ඔයාට options දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි serve entire Sri Lanka. ඒ කියන්නේ ඔයාගේ සේවාවන් ඔයාට මුළු ලංකාවටම දෙන්න පුළුවන් නම් ඔයා මේක තමයි select කරන්න ඕනේ. අනිත් එක තමයි at specific location. ඒ කියන්නේ ඔයාට මුළු ලංකාවටම සේවා සපයන්න බෑ. හැබැයි ඔයාට පුළුවන් ඔයා තෝරගන්න locations කිහිපයක සේවා සපයන්න යම්කිසි පරාසයක් ඇතුලේ. අපි උදාහරණයක්ම බලමු. මම පානදුර location එක දාගන්න හින්දා location name එක දාගන්නම් නිය පානදුර කියලා. මම මේකේ location එක search කර ගන්නවා පානදුරේ public library එක.
මං සර්විස් රේඩියස් එක කිලෝමීටර් 10ක් තියෙනවා. ඒ කියන්නේ පානදුර පබ්ලික් ලයිබ්‍රරි එකේ ඉඳන් කිලෝමීටර් 10ක් ඇතුළත මට සේවාව සපයන්න පුළුවන් කියන එක. සර්විස් රේඩියස් එකෙන් පස්සේ ඔයාලට පේනවා දම් පාටින් add this location කියලා බටන් එකක්. ඒක ක්ලික් කරන්න. ඔයා උඩට ගිහින් බැලුවොත් your service locations වල ඔයාට පේනවා ඇඩ් කරගත්ත location. මම ඇඩ් කරගත්තේ පානදුර. මට පේනවා මගේ location name එකයි මම ඇඩ් කරගත්ත address එකයි radius එකයි. ඒ වගේම ඕනනම් ඔයාට මෙතන remove කරගන්නත් පුළුවන්. මම තව උදාහරණයක් පෙන්නන්නම්. location name එක විදිහට නිය කළුතර දාලා මම ලොකේෂන් එක සර්ච් කරගන්නවා කළුතර බෝධිය. මම මේකෙදි සර්විස් රේඩියස් එක කිලෝමීටර් 5ක් දාලා add this location ක්ලික් කරනවා. අපි ආයෙ උඩට ගිහින් බලමු මේ ලොකේෂන් එකත් ඇඩ් වෙලාද කියලා. ඔව් අපි ඇඩ් කරගත්ත ලොකේෂන්ස් දෙකම මෙතනින් පෙන්නනවා. ඊට පස්සේ complete registration ක්ලික් කරන්න.